දැන් මිත්‍ර මිත්‍රිය ඔබ සියලු දෙනාටම සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. සබත් පාඩම ඉගෙන ගන්නට මාත් සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම ස්වාමීන් වහන්සේගේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ ස්තුතිවන්ත වෙමු. අලුත් කාර්තුවක කොරින්ති පොත ඉගෙන ගන්නට. විශුද්ධ පෞල් තුමා කොරින්ති වලට ලියන ලද යවුම් පත්‍රයේ දෙකක් තිබෙනවා. මේ දෙකම අපි ඉගෙන ගන්නට යනවා. ඉතා ගැඹුරු අධ්‍යයනයක් කරන්නට යනවා. සති 13ක් පුරාම මේ පොත් දෙක අපි ඉගෙන ගන්නට යනවා. මෙහෙම තමයි සුද්ධ ලියවිල්ල අපි ඉගෙන ගන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැතුව ඔබට පෞල් තුමාගේ ලියවිලි කියවු පමණින් ඔබට කාරණා වැටහෙන්නේ නැහැ. අද ඔබ දන්නවා කිතුණු සමාජය මොනතරම් වරද්දගෙන තිබෙනවද පසුදෝ පෞල් තුමාගේ ලියවිලි. ඔවුන් මතුපිටින් කියවලා ඒවා වැරදි ලෙස අවබෝධ කරගෙන තිබෙනවද කියන කාරණේ. මේක ඊටාම භයානක දෙයක්. මේක කල්තියා දැනගත් පේත්‍රස්තුමා පැහැදිලිව පේත්‍රස්ගේ ලියවිල්ලේ පේත්‍රස් අවවාද කරනවා පෞල්තුමාගේ ලියවිලි කියවන කෙනාට පේත්‍රස් අවවාද කරනවා මෙන්න මෙහෙම 2 පේත්‍රස්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. මම මේක කියවන්නට හේතුවක් තියෙනවා. මොකද ඒකට හේතුව අපි කියවන්නේ අපි ඉගෙන ගන්න මේ කාර්තු පුරාම පෞල්තුමාගේ ලියවිලි දෙක කොරින්ති වලට ලියන ලද යවුම් පත්‍රය. මම කියවනවා 2 පේත්‍රස්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. අපේ ප්‍රේමවන්ත සහෝදර වූ පෞල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන් අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයි සලකපල්ලා. එමෙන්ම සියලු ලියුම් වලත් ඔහු මේ දේවල් ගැන කතා කර තිබේ. එහි තේරුම් ගන්නට අමාරු සමහර දේ තිබේ. නෝගත් අස්තීර තැනැත්තෝ අන්ලියවිලි මෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරලති. ඉතින් මොනවද කියන්නේ? මෙසේ නොවන පිණිස තමයි අපි සති 13ක් පුරාම පෞල්තුමාගේ ලියවිලි අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. පෞල්තුමා ලියපු හේතුව, ඒ සන්දර්භය, ඊළඟට දැන් අපි ඉගෙන ගන්නේ කොරින්ති පොතනේ. කොරින්ති පොතේ ඒ භෞතික පිහිටීම සහ කොරින්තියේ තිබුණා වූ ජන සමාජය මේ සියල්ල ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. එහෙම අවබෝධයක් ලබා ගත්තොත් විතරයි කොරින්ති පොත පෞල්තුමා ලියපු කාරණය. ඇයි කොරින්ති වලට මේ ලිපිය ලිව්වේ? සමහර දේවල් තව තදින් කතා කරනවා. ඉතින් මේ දේවල් පිළිබඳව අපි සවිස්තරාත්මකව ගැඹුරු අධ්‍යයනයක් කරමු. ස්වාමීන් වහන්සේට බාර වෙමු. අපි ගිය සතියේ හොඳ ආරම්භයක් ගත්තා කොරින්ති පොත ඉගෙන ගන්නට. අපි මේ සතියේ කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ කොහොමද පෞල්තුමා ආරම්භය ගන්නෙ? කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ කොහොමද ආරම්භය ගන්නෙ? මේක ඉතාම වැදගත් කාරණයක්. කොරින්ති පොතේ පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට ස්වාමීන් වහන්සේට බාර මාස 3ක් මා පාලනය කරන්නව අදට මම කරදේ පියන්නේ. වහන්සේ සිදු කරනවා, ප්‍රශංසා කරනවා වහන්සේ අපිට මේ ශුද්ධ සබත් පාඩම් දීම ගැන. මේ පාඩම් තුළින් වහන්සේ අපිට උදව් කරනවා. ඊටාම දීර්ඝ සහ ගැඹුරු අධ්‍යයනයක් කරන්න ශුද්ධ ලියවිලි පොත්. මේ කාර්යය අපිට වහන්සේ දීලා තිබෙන්නේ කොරින්ති පොත. පියන්නේ වහන්සේ දී තිබෙන මේ ශුද්ධ සත්‍යතාවේ පෞල්තුමා තුළින් අපිට දී තිබෙන මේ ශුද්ධ මේ ලිපි දෙක කියන්නේ තුල වහන්සේ අඩංගු කර තිබෙන මේ ශුද්ධ වූ සත්‍යතාවයන් අවබෝධ කරගන්න ශුද්ධාත්ම බලය ප්‍රඥාව ඉල්ලනවා. පළමුව මට උගන්වන්න පියන්නේ අසන්න අරමන්නා සිල්දනාට මේ ශුද්ධ සත්‍යතාව අවබෝධ කරගන්න ශුද්ධාත්ම වරමයි සිටීමේ වහන්සේගේ බලවත් වාසනාව සිල්දනා ජීවිතයේදී බාර කරන්න කැප කරන්නේ. යේසුස් වහන්සේගේ ශුද්ධතම ප්‍රේමණීය වූ නාම සාමය. ආමෙන්. දැන් අපේ සහෝදරය අපි යන් අද දවසේ අපිට හම්බෙන්නේ කුරුසියේ පණිවිඩය නැත්තම් පෞල්තුමා හරි අපූර්ව විදියට තමයි මේ කොරින්ති පොත ආරම්භ කරන්නේ. පළමුව ආචාර කිරීම, ස්තුති කිරීම. ඉතින් එහෙම ආරම්භ කරලා සභාවේ තිබුණු ප්‍රශ්න ගැන කතා කරනවා. කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 10 සිට අපිට හම්බෙනවා බෙදීම. අදත් මේවා තියෙනවා. මම අර දේවගතිවරයාගේ මම මේ දිවසිවරයාගේ ප්‍රොෆට්ගේ සභාවට යන්නේ, මම අරයාගේ සභාවට යන්නේ. මේක එදා වගේ අද වගේ මෙදත් තිබුණා. අපිට කියන්න බෑ මම අරයාගේ මම මෙයාගේ. පෞල්තුමා පැහැදිලිවම කියනවා මොනවද? මම 10 වෙනි පදේ කියන්නේ අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලනවා
මේ පක්ෂ හරියන්නේ නැහැ. ભેද තියාගන්නට එපා. ඊට පස්සේ කියනවා මං නිසාද මගේ සහෝදරයනි නුඹලා අතරේ විවාද තිබෙන බව කේලායිගේ පවුලේ අය මට දැන්නුවයි අපි ගිය සති ඉගෙන ගත්තා. ඉතින් මොනවද කියන්නේ? කෙනෙක් කියනවා මම පාවුල්ගේ, තව කෙනෙක් කියනවා මම පොලොස්ගේ, මම කේපස්ගේ, මම ක්‍රිස්තුස් වහන්සේගේ කියලා මේ විදිහට ප්‍රශ්න තිබුණා. කොරින්ති සභාව තුළ බෙදීම් තිබුණා. මේක හරි අපූර්වට විස්තර කරනවා. විස්තර කරලා එනවා අපි මේ සතිය පාඩමේ අපේ අවධානය යොමු කරන්නේ. එක කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට. පෞල්තුමා ලිපිය ලියනවා හරි අපූර්වට. පෞල්තුමාට අවශ්‍යයි මේ මොකද ඔබ දන්නවා මේ කොරින්තිය පිහිටා තිබුණු ස්ථානය. ඒ කාලේ තිබුණු ප්‍රසිද්ධම දියුණුම සහ වෙළඳාම පැත්තේ ඊටාම දියුණු නගරයක්. ඒක අපි භෞතික ලෙස ගත්තොත් ආත්මික පැත්තෙන් ගත්තොත් ඊටාම පිරිහීමට ලක් වුණා වූ පාපේ ඊටාම බහුල වුණා වූ නගරයක්ව තිබුණා කොරින්ති නගරය. අපි ඒ වගේ සතියේ අපි හොඳ ආරම්භයක් ගත්තා. එතකොට දැන් ඇයි පාවුල්තුමා මේ විදිහට ආරම්භ කරන්නේ කොරින්ති පොත? මොකද්ද කියන්නේ? කුරුසියේ බලය. නැත්තම් ඒක ආරම්භ කරන්නේ අපි 18 වෙනි පදේ මෙතන තියෙනවා. ඔබට පේනවා ඇති. මංසාද කුරුසියේ වචනය විනාශ වෙන්නන්ට මෝඩකමයි. නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. දැන් මේ කාටද කතා කරන්නේ? කොරින්ති වරුන්ට කතා කරනවා. ඔබ දන්නවා කොරින්තිය සභාව තුල පළවෙනි කාරණය තමයි පක්ෂ ભેද තිබුණා. මම ආරයාගේ මම මෙයාගේ කියන ප්‍රශ්න තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔබ පැහැදිලිව දන්නවා පාවුල්තුමා අපි ඉදිරියට මේ සභාව තුල තිබුණු ප්‍රශ්න තමයි කෙලින්ම පාවුල්තුමා ඇඩ්‍රස් කරේ. නැත්තම් පාවුල්තුමා ඒ ප්‍රශ්න වලට අවශ්‍ය කරන අවවාද අනුශාසනා තමයි කොරින්ති පොතේ තුල අපිට සොයා ගන්න හම්බෙන්නේ. දැන් මේවා අද වැදගත්. ඔව්. අද මේවා වැදගත්. මොකද ඒකට හේතුව අද කුරුසියේ මේ සුභාරංචිය නෙමෙයි අද මිනිස්සුන්ට යන්නේ. වෙනස් සුභාරංචියක් තමයි ගිලා තියෙන්නේ. මොනවාද? සමෘද්ධිමත් සුභාරංචිය. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ වචනය පැත්තක. නමුත් මිනිස්සු ඉගෙන ගන්න මිනිස්සුන්ට දෙන්නේ මිනිස්සු. අද දේව සේවකයන් දෙන්නේ මිනිස්සුන්ට වෙනත් දෙයක්. ඉතින් අපි පැහැදිලිව මේ පණිවිඩය අපි ඉගෙන ගන්න ඕන. මොකද්ද කුරුසියේ වචනේ? මේක තමයි සුභාරංචිය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව. ඇයි පාවුල්තුමා මේ විදිහට මේ වචනය පාවිච්චි කරන්නේ? කුරුස අපි ගිය සති ඉගෙන ගත්තා. පාවුල්තුමා ගොඩක් අදහරිටපත් වුණා මේ මිත්‍යා දෘෂ්ටික අධිහිලි ක්‍රම මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් සභාව තුලට ඇවිල්ලා ඉදෙව්වරුන් අතර ඊටාම සුලභ දෙයක් බවට පත්වීම පාවුල්තුමාට දරා ගන්න බැරුව ගියා. ගොඩාක් වේදනාවටපත් වුණා. අපි ඊයේ පාඩමෙන් ඉගෙන ගත්තා. උන්වහන්සේ දර්ශනයකින් පාවුල්තුමාට කියනවා මම නුඹ එකේ ඉන්නවා. නුඹ එක්ක ඉන්නවා. ඔබ බය නැතුව කතා කරන්න. බය නැතුව කතා කරන්න. මම නුඹ සමග ඉන්නවායි කියන කාරණේ. ඉතින් පාවුල්තුමා මේ විදියට ආරම්භ කරන්න හේතුවක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි මේ කුරුසිය ගැන පොඩි අවබෝධයක් ලබා ගන්නට අවශ්‍යයි. දැන් එදා කුරුසිය පාවිච්චි කළේ මොනවටද? එදා කුරුසිය පාවිච්චි කළේ අපි කියන අපරාධකරුවන්ව මොනවාද මරණයටපත් කරන්න. ඒක ඔබ තේරුම් ගන්න ඕන. රෝම අධිරාජ්‍ය නැත්නම් රෝම සංස්කෘතිය ගත්තොත් ඒ රෝම සංස්කෘතියේදී අපි පැහැදිලිව දකිනවා කුරුසියක පූජා නැත්නම් අනගහන්නේ සමාජයේ නින්දාවට අපහාසයට නැත්නම් චෝදනාවට ලක් වුණා වූ ඒ වගේම බරපතල දරුණු ගණයේ අපරාධකරුවන් තමයි කුරුසිය අනගහලා මරන්නේ. ඉතින් මේක විහිළුවක් බවට පත් වෙලා තිබුණා කොරින්තිය සභාව නැත්නම් කොරින්තිය තුල සහ සභාව තුල මේක ප්‍රශ්නයක් කියලා තියෙනවා. මොකද අපරාධකාරයෙක් හැටියට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ පූජා වුණේ කුරුසියේ. එතකොට අපි දන්නවා එදා සමාජයේ මේ අපි කියනවානේ මේ සමාජ පිළිගැනීම. අද මිනිස්සු දැන් ඉතුණු සමාජය ගත්තත් ඉතුණු සමාජයේ දුහන්නේ මොනවද? සමාජ පිළිගැනීම මත. සමාජයේ පිළිගැනීම මත තමයි අද කිතුණුවා
මේ එක දේවල් පස්සේ යන්නේ. දැන් එදා සමාජයේ තිබුණු පිළිගැනීම තමයි කුරුසිය කියන්නේ අපරාධකාරයන් ඇනගසන ස්ථානය නැත්තම් කුරුසිය පාවිච්චි කළේ අපරාධකරුවන් ඇනගහන්න. ඔබ තේරුම් ගන්න ඕන සමාජය තුළ තිබුණු අවබෝධය සහ සමාජ පිළිගැනීම සහ සමාජයේ මොකක්ද ඒකට අපි සිංහලෙන් කියන්නේ ආකල්පය. සමාජ ආකල්පය තමයි මනුෂ්‍යයා තුළ තිබුණු කුරුසියක අපරාධකරුවන්ව තමයි කුරුසිය පූජා කරන්නේ. එතකොට කොහොමද මේ අපරාධකරුවෙකුව පූජා කරලා තියෙනවා මේ අපරාධකරුවා මලුන්ගෙන් නැගිටලාය කියලා කොහොමද මේ පෞකාරයව ගලවගන්නේ? මේක තමයි සමාජය තුළ තිබුණා වූ කතිකාව. සමාජ පිළිගැනීම සමාජයේ ඒගොල්ලොන්ගේ සමාජ මතය තමයි කුරුසියේ පූජා වෙන්නේ අපරාධකරුවෝය. එතකොට මේ මිනිස්සයා ඇවිල්ලා මේ අපරාධකාරයෙක් ලෙස මේ ගියාව පුද්ගලයෙක් මලුන්ගෙන් නැගිට්ටායි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගලයාව මලුන්ගෙන් නැගිට්ටා කියන ඒ කෙනාව අතහ ගැනීම තුළින් ගැලවීම ලබන්න පුළුවන්. ඉතින් මේක ඒ සමාජ මතය පිළිගත්තා වූ බහුතරයට මේක පිස්සුවක්. මේක මෝඩකමක්. මේක අඥානකමක්. ඒ නිසා පාවුල්තුමාට හරියටම බලලා හරිය තැනට ඇනේ ගහන්න සිද්ධ වුණා. ඔවුන්ගේ මේ සමාජ ආකල්පය සමාජ මතය පාවුල්තුමාට වෙනත් දේවල් උගන්වලා වැඩක් නැහැ නේද? වෙනත් දේවල් කතා කරලා වැඩක් නැහැ. සමාජය තුළ තිබුණු මේ මතය මේ මතවාදයට ඉස්සරලම ගහන්න ඕනේ. දැන් අදත් එහෙමයි. අදත් කිතුණු සමාජය තුළ මේ එකයි මං කිව්වේ මේ සුද්ධ වූ සත්‍යතාවයන් අපි ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් දේවල් උගන්වනවා. ඒ කියන්නේ එදා සමාජය තුළ තිබුණු සමාජ මතය තමයි කුරුසිය පිළිබඳව වැරදි ආකල්පයක් තිබුණේ. වැරදි ආකල්පයක් කියන්නේ සමාජ ආකල්පය. මොකද අපරාධකාරයෝ දරුණුකනේ අපරාධකරුවෝ තමයි කුරුසියපත් කරන්නේ. දැන් අදත් මේ වැනි හා සමාන ආකල්පයන් තිබෙනවා කිතුණු සමාජය තුළ. පළවෙනි කාරණේ තමයි සබත පිළිබඳව. මේක බහුතර කිතුණු සමාජයේ පිළිගන්න දෙයක් තමයි අපිට ඉරිදා පැවැත්වුවත් එකයි සෙනසුරාදා පැවැත්වුවත් එකයි සතියේ ඕනෑම දවසක පැවැත්වුවත් එකයි අපිට හැමදාම සබත් මෙවැනි ආකල්පයන් තියනවාද කිතුණු සමාජය තුළ. ඉතින් මේ අල්ලපනල්ල කියන්නේ අපි මේ ASCII කණ්ඩායමක් ඇවිල්ලා නැත්තම් පුද්ගලයෙක් ඇවිල්ලා නෑ සෙනසුරාදා තමයි සබත සෙනසුරාදා අපි පැවැත්විය යුතුයි. ඒක දකින අර සමාජ සම්මතය පිළිගත්ත කෙනාට මේක පිස්සුවක් මේක මෝඩකමක්. ඔබ අවබෝධ කරගන්න ඕන මේකේ තිබෙන බරපතලකම. මේ සබත් පාඩම් අපිට දීලා තියෙන්නේ මේ කියෝලා මේ එදා සිද්ධ වෙච්ච දේ විතරක් අවබෝධ කරගන්න නෙමෙයි. මේක කොහොමද අද සමාජයට අද වර්තමානයේට බලපාන ආකාරය. සමාජ සම්මතය සමාජයේ කිතුණු සමාජයේ හිතේ තියාගෙන ඉන්න දේවල් නෙමෙයි සුද්ධ ලියවිලේ දී තිබෙන සුභාරංචි. නැත්නම් සුද්ධ ලියවිලේ සඳහන් වෙනවා. ඒ නිසා අපිට උන්වහන්සේ ආරාධනා කරන ඇස් අරලා බලන්න. ඔබ අවබෝධ කර ගන්න ඕන යම් සමාජ සම්මතය වෙන්න පුළුවන් සමාජයේ හිතේ තියාගෙන ඉන්න දේ හරි වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා පාවුල්තුමාට සිද්ධ වුණා. ඔවුන් සිතාගෙන ඉන්න කාරණේට හරියට ඔවුන්ට පොඩ්ඩක් මොනවද කරන්නද අවදි කරන්න. ඒ නිසා තමයි පටන් ගන්නෙ කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමේ. ගැලවෙන්න අපට ඒක දිව්‍යන් වහන්සේගේ බලය. දැන් සහෝදර සහෝදරිය බලන්න මොනතරම් අපූර්වට පාවුල්තුමා හරි තැනට මේ පණිවිඩය දෙනවද කියන කාරණේ නිසා මේකෙන් අපිට විශේෂිත දෙයක් අපිට උගන්වනවා. ඒ තමයි අපි කෙනෙකුට සුභාරංචිය ගෙන යනකොට පාවුල්තුමා හරි මේ
ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කළා හරියට ඒ නගරවලට යනකොට ඒ රටවල් වලට නැත්නම් යනකොට සමාජ ක්‍රමය පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඒ අනුව අපි දන්නවා ඇතන්ස් වලට ගියාව අතරේදී අතීනසයට ගියාව අතරේදී පාවුල්තුමාගේ හිත කැළඹුණයි රූප වන්දනාවටම තමයි. ඔවුන් රූප වන්දනාවේ ගිලිලා හිටියේ. ඉතින් පාවුල්තුමා පාවිච්චි කළා. ඔහු ඇවිදිනකොට ඔහු දැක්කා පූජාසනයක් තියෙනවා. රූපයක් නැහැ. පිළිමයක් නැහැ. පාවුල්තුමා පාවිච්චි කළා ඒක ඒ නොදකින නැත්තම් දෙවියන් වහන්සේව ඔවුන් නාඳුනන දෙවියන් මේ තියෙන පූජාසනේ කවුරුත් නැහැ. ඕන නාඳුනන දෙවියෙකුට කියලා තමයි පූජාසනේ තියෙන්නේ. ඒ නාඳුනන දෙවියන්ව හඳුන්වා දෙන්නේ. ඉතින් අපි ලංකාවේ වුණත් අපි වෙනත් රටක ජීවත් වෙනකොට වුණත් අපි මේ පණිවිඩය කොහොමද දෙන්නේ? ඒ අයට මේක මෝඩකමක්. මේක පිස්සුවක්. මේක දැන් අපි පැහැදිලිව දකිනවා සබත පිළිබඳව කතා කරනකොට මම මේක විශේෂයෙන් ගන්නෙ බහුතර ක්‍රිස්තියානි ලෝකයේ පිළිනුගන්න නිසා. බහුතර ක්‍රිස්තියානි ලෝකයේ සබත පිළිබඳව දරන අපිට අපි දිහා බලන්නේ ඒක මෝඩකමක්, ඒක පිස්සුවක්, ඒක අඥානකමක්, ඒක මහා දුර්වලකමක් හැටියට තමයි අපව දකින්නේ. ඉතින් ඒ නිසා එදා තිබුණේ කුරුසිය පිළිබඳව ප්‍රශ්නයක්. අද තියෙන්නේ සබත පිළිබඳව ප්‍රශ්නයක්. ඒ නිසා සමාජ ක්‍රමය, සමාජ මතය, සමාජයේ අදහස නොවේ ශුද්ධ ලිවිල්ල අපිට පෙන්වා දෙන්න. මේක මට ඔබට කියන්නටම අවශ්‍ය වුණා. දැන් අපි යන් පාවුල්තුමාගේ කාරණයට. පාවුල්තුමා මේ පටන් ගන්නව ආකාරය. දැන් අපිට හම්බ වෙනවා පාවුල්තුමා මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරනවා. මේක හොඳ දෙමාපියන් හැටියට අපිට විශේෂිත වූ පාඩමක්. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට දෙමාපිය හැටියට උනන්දු වෙනවා මේ ලෝකයේ ප්‍රඥාව, මේ ලෝකයේ දැනගන්න, මේ ලෝකයේ අධ්‍යාපනය අපේ දරුවන්ට දෙන්න. ඒක තාම යහපත් දෙයක්. මම ඒක වැරදි කියන්නේ නැහැ. මාත් ඇතුළුව අපි හැමෝම උත්සාහ කරනවා මේ ලෝකයේ ප්‍රඥාව අධ්‍යාපනය තෝ වේවා උසස් අධ්‍යාපන කටයුතු මේ හැම දෙයකම අපේ දරුවන්ව ඒ සඳහා පොළඹවනවා, උනන්දු කරනවා. ඒක ඉතාම යහපත් දෙයක්. නමුත් අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ අතරේ අපි ස්වර්ගික ප්‍රඥාව සුද්ධ ලෙවල තුලින් අපි මිනිස්සු අපේ දරුවන්ට අපි දෙන්න ඕන. මම උදාහරණයක් ඇටියට ඔබට පැහැදිලිව දෙන්න. ඔබ දන්නවා මේ ලෝකයේ අධ්‍යාපන ක්‍රමය, ලෞකික අධ්‍යාපනය මොන දිශාවටද ගමන් කරන්න කියන කාරණේ. උදාහරණයක් ඇටියට 9 8 9 10 ඒ වසර වලට එනකොට පරිණාමවාදය උගන්වනවා. අදේවවාදය උගන්වනවා. මනුෂ්‍යයාගේ පරිණාමය පිළිබඳව උගන්වනවා. ඊළඟට ඒ විතරක් නෙමේ අපි දන්නවා ඔය LGBTQ නැත්නම් සමලිංගිකත්වය පිළිබඳව උගන්වනවා. දැන් මේ දේවල් සමාජ සම්මතය, සමාජ පිළිගැනීම බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට අපි මතක තියාගන්නට ඕන මේ දේවල් දරුවෝ ඉගෙන ගන්නකොට දරුවන්ට මේ පණිවිඩය දෙන්න ඕන. ඒක අපි දන්නවා විෂයක් හැටියට විෂය ධාරාවේ තිබුණාට අපි දරුවන්ට කියලා දෙන්න ඕන මේක නෙමෙයි පුතේ, මේක නෙමෙයි දුවේ. මොකද්ද? සැබෑ ප්‍රඥාව. ලෝකයේ ප්‍රඥාව නෙවෙයි සැබෑ ප්‍රඥාව. සැබෑ ප්‍රඥාව තිබෙන්නේ සුද්ධ ලීවිල්ල තුල. මේක ඔබ මගේ දරුවන්ට කියා දෙන්න ඕන. මේක ඊටා වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා අපිට හම්බෙනවා පාවුල්තුමා ඔවුන්ට කතා කරලා කියන්නේ නුඹලා හිතේ තියාගෙන ඉන්න දේ නෙවෙයි. නුඹලා අපහාස කරන දේ, නුඹලා මෝඩකමයි සලකන දේ, නුඹලා පිස්සුවක්යි හිතන දේ ඒක නුඹලට මෝඩකමක් වෙන්න පුළුවන්. ඒක නුඹලට පිස්සුවක් වෙන්න පුළුවන් නුඹලගේ දෘෂ්ටි කෝණයෙන්. නමුත් ඒක දෙවියන් වහන්සේගේ බලය. ඒක අපේ ගැලවීම. එනිසා පාවුල්තුමාට අවශ්‍ය වුණා මේ කාරණය
ඒ අතීනසේ හිටියව ඇතන්සොල හිටියව අයට කොරන්තියේ හිටියව අයට මේ දේ තහවුරු කරන්න. කොහොමද කුර්සියේ වචනය කුර්සියේ වචනේ ගැලවීම වෙන්නේ? කුර්සියේ වචනේ ගැලවීම වෙන්නේ. මේ විදිහට උගන්වනකොට කෙනෙකුට මොකද වෙන්නේ? හිතට තදින් කාවදිනයි. කොහොමද මේක වෙන්නේ? මේක සිද්ධ වෙන්න බැරි දෙයක්. කුර්සියේ ජීවිතේ පූජා කළා වූ මිනිස්සෙක් අපරාධකාරයෙක් ඇටියට සලකුණු ලැබුවා වූ නැත්තම් මරණයටපත් වුණා වූ කෙනෙක් මලොන්ගේ දුත්තාන වෙලායි කියලා මෙතන කොහෙද මේ ගැලවීමක් තියෙන්නේ? මිනිසයා තුල අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ කුතුහලය ඇති කරන්න. පෞල්තුමා කළෙත් ඒ දෙයමයි. එනිසා පෞල්තුමාට අපූර්ව තර්කයක් ගෙනාවා පෞල්තුමා. ඉතින් මේක ඔබත් මමත් තේරුම් ගන්න ඕන. පෞල්තුමා අපිට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. අපි සුභාරංචි සේවයේ නිරත වෙනකොට ස්වාමීන් වහන්සේගේ වචනය මිනිස්යන් අතර ගෙන යනකොට අපි ගොඩාක් උන්වහන්සේත් කියනවා ප්‍රඥා අපි පරිබයන් මෙන් අහිංසකව සර්පයන් මෙන් ඥානවන්තව මේ පණිවිඩය මිනිස්යන්ට දෙන්න ඕනේ. නමුත් අපි අද ගොඩාක් වෙලාවට අපි උත්සාහ කරනවා අපි සාම්ප්‍රදායික ක්‍රමය පාවිච්චි කරන්න. සාම්ප්‍රදායික ක්‍රමය දැන් ගැලපෙන්නේ නැහැ මිනිස්යන්ට. අපි අලුත් ක්‍රම සහ විදි පාවිච්චි කරනවා මිනිස්යාගේ මනස අපි කියවන්නට පුළුවන් වෙන්නට ඕන. අද වර්තමාන සමාජයේ තරුණ සමාජයේ වැඩිහිටි සමාජයේ පිළිගැනීම් සහ ආකල්ප සහ ඒ අදහස් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. ඒ අය වෙතට මේ සුභාරංචි පණිවිඩය ගෙන යනකොට මේක තමයි පෞල්තුමා අපිට උගන්වන්නේ. ඒ අය හිතාගෙන ඉන්න කාරණා දැන් අපි දන්නවා පැහැදිලිව දැන් මේ රටවල නම් ඊටාම මේ කාරණේ පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරනවා. කොහොමද නූතන තරුණ සමාජයට මේ පණිවිඩය ගෙන යන්නේ? ඒ අනුව ඒ ක්‍රමය පණිවිඩය දෙන ක්‍රමය බයිබල් පාඩම් උගන්වන ක්‍රමය වෙනස් කරලා තියෙනවා. මේක ඉතා වැදගත්. නමුත් අපි කනගාටුවට කාරණේ තමයි තවමත් සාම්ප්‍රදායික කිතුණුවන් අපේ සෙවන්ත් ඇඩ්වෙන්ටිස් සභාවේ පවා සමහර සාම්ප්‍රදායික කිතුණුවන් උත්සාහ කරනවා අර පරණ ක්‍රමයම පාවිච්චි කරන්න මනුෂ්‍යයන් අතරට යන්න. මතක තියාගන්නට ඕන ඒක අපිට කරන්න හැකියාවක් නැහැ. අපිට එහෙම කරලා අපිට ඒ අයව දිනා ගන්න හැකියාවක් නැහැ. මේකෙන් අදහස් කරන්නේ අපේ ප්‍රතිපත්තීන් සහ අපේ ධර්මතාවයන් ලීල් කරන්නටවත් ඒවා පාවා දෙන්නටවත් නෙවෙයි. ඒවා එහෙමම තියාගෙන මම මේ කියන්නේ කෙනෙකුව අපි අප්‍රෝච් කරනවා කියලා කියන්නේ කෙනෙකුට ළඟා වෙන්නට. අපි ගොඩාක් වෙලාවට අපේ පරණ ක්‍රමය මම දැන් අවුරුදු 30කට වැඩි ප්‍රමාණයක් උන්වහන්සේව හඳුනාගෙන මේ අපි අන්‍යයන් සමග ගනුදෙනු කරනකොට මම දැකලා තියෙන සාම්ප්‍රදායික ක්‍රමය අපි පුළුවන් තරම් අර කැත්තට පොල්ලෝ වගේ ඉන්න ක්‍රමයක් තමයි පාවිච්චි කරේ ඉස්සර. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට අපි කරන්නේ නැත්තම් අපි කියනවා බැරියර්ස් නැත්තම් අපි යම් බාධාවන් පමුණුවා ගන්නවා ඒ අය වෙතට මේ පණිවිඩය ගෙන යන්න. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. අපි ඇදහිල්ලෙන් ප්‍රතිපත්තිකරුකව සිටිමින් ඒ අය සමග සම්බන්ධ වෙමින් අසම ලෙස සම්බන්ධ වෙන්න බෑ. දේවචනේ පැහැදිලි කරනවා. හැදිලිකාරයන් සමග අපේ ප්‍රතිපත්තිකරුක ජීවිතය අපි ගත කරමින් ඒ අය වෙතට අපි ළඟා වෙන්න අපි ඒ ක්‍රමය අපි අවබෝධ කරගන්න ඕන පෞල්තුමා වගේ. අපි දැන් යනවා කුර්සියේ මෝඩකම ගැන කතා කරන්න. ඒක කොරින්ත පොතේ පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. මම ඔබට ආදරෙන් ඉල්ලනවා මේ බයිබල් පාඩ කියවන්න. 18 වෙනි පදේ ඉඳන් කොරින්ත පොතේ පළවෙනි. මොකද අපි සබත් පාඩම ඉගෙන ගන්නකොට අපි මේ පරිච්ඡේදය කියවන්නට ඕන. මේක ඉතා වැදගත් වෙනවා. නමුත් අපි කුරුසියේ අනගසුන් ලැබුව මම 23 වෙනි පදේ කියන්නේ. නමුත් අපි කුරුසියේ අනගසුන් ලැබුව ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමු. උන්වහන්සේ ඉදිවරුන්ට පැකිලීමක්. ඇයි වුන් පිළිගත්තේ නැහැ ක්‍රිස්තුස් වහන්සේව? අන්නේ ජාතීන්ට මෝඩකමයි. මොකද අන්නේ ජාතීන්ගේ මනසේ තියෙන්නේ මේක පිස්සුවක් මේක මෝඩකමක්. කුරුසියේ
පූජා වුණු කුරුසියේ මරුම් කාපු අපරාධකරුවෙක් මලුන්ගෙන් නැගිට්ටයි කියලා හිතේ තියාගෙන අනුගමනය කරන්න කියන අය පුද්ගලයා ගැලීම ගෙන්නවයි කියලා කියනවා. ඉතින් ඔවුන්ගේ විශ්වාසයටම හරියටම පවුල්තුමා ඇටැක් කළා. ඔවුන්ගේ සිතිවිල්ල, ඔවුන්ගේ අදහසට, ඔවුන්ගේ ඒ පිළිගැනීමට, සමාජ පිළිගැනීමට පවුල්තුමා හරියට ඇඩ්‍රස් කළා. හරියටම පවුල්තුමා ඒ අයගේ එකයි අපි සුභාරංචි පණිවිඩය මනුෂ්‍යයන්ට ගෙනනකොට අපි මේ සමාජය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. සමාජ මතය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මගේ විශ්වවිද්‍යාලවල මම උගන්වනකොට මම කරන දෙයක් තමයි මම කොහොම හරි උත්සාහ කරනවා මගේ මම පරිගණක විද්‍යාව උගන්වන්නේ. ඒ විෂයන් අතරින් මේ පණිවිඩය ක්‍රිස්තුස් වහන්සේව මේ කුරුසියේ වචනය ඉගෙන ගන්න වැඩිහිටි ළමයි ඉන්නේ. උපාධි වලට ඉගෙන ගන්න ළමයි. ඉතින් ඒ අයට මේ පණිවිඩය කොහොම හරි දෙන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඊටම යහපත් සංවාද ඇති වෙනවා. ඉතින් මේ සංවාද වලදී මම උත්සාහ කරනවා මේ අයට මෝඩකමක් ලෙස දකින. ඒ අය මේ ආගම ගොඩක් අය ඉන්නවා මේ මොනවද ආගමක් පිළි නොගන්න ආගමක කිසිම ආගමකට අයිති නැති ඒතිස්ලා ඉන්නවා. ඊළඟට තව මේ මුස්ලිම් අය ඉන්නවා, ක්‍රිස්තියානි අය ඉන්නවා, ඔර්තොඩොක්ස් අය ඉන්නවා, විශේෂයෙන් යුරෝපීය රටවල. එතකොට මේ අයත් එක්ක යම් කතාබහේදී විෂය ධාරා උගන්වන ගමන් මම පොඩ්ඩක් ඇදගෙන යනවා අනිත් පැත්තට. ඉතින් ඒ අවස්ථාවේදී තර්කානුකූලව මේ කාරණා පෙන්වන්න දෙන්න. මොකද ඒක තමයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මේ සේවය කරනවා විතරක් නෙවෙයි මගේ වෘත්තියේදීත් මම මේ පණිවිඩය මම ඉගෙන ගන්න වැඩිහිටි ඒ ළමයි නෙමෙයි ගොඩක් වැඩිහිටියෝ. ඉතින් එයාට මම මේ පණිවිඩය දෙන්න ඕන. ඒක උන්වහන්සේ පාවුල්තුමාට බාර දුන්නු වගකීම අපි හැමෝටම බාර දීලා තියෙනවා. යන එන ගමන් මාර්ගයේ ඊළඟට වැඩ කරන ස්ථානේ මෝඩකමක් හැටියට හිතේ තියාගෙන ඉන්න ඒ සමාජ සම්මතයේ තිබෙන කාරණේ අපිට උන්වහන්සේ බාර දීලා තියෙනවා වෙනස් කරන්න. දැන් ග්‍රීක වචනේ තමයි මොරියා කියන වචනේ පිස්සුව මෝඩකම. මම ඒක මේ වචනේ පාවිච්චි කළේ මේ පිස්සුව කියන වචනේ. ඉතින් මතක තියාගන්නට ඕන. මිනිස්යා තුල කුතුහලය ඇති කරන්න ඕන අපි. මිනිස්යා සිතේ තියාගෙන ඉන්න ඒ සමාජ මතය පිළිබඳ හරියටම එතනටම අපි ඇඩ්‍රස් කරනවා. එතනටම අපි ඒ පුද්ගලයාගේ මනස යොමු කරන්නට ඕන. ඒ නිසා මතක තියාගන්නට ඕන. මම ටිකක් කියවන්නම් මේ කොටස හරි වටිනවා. මග්දසාද මම කියවන්නේ 1 කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා මග්දසාද කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමේ නමුත් ගැලවෙන්නා අපට ඒක දිව්‍යන් වහන්සේගේ බලය. ඒ හැටියට මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නේ බුද්ධිමත් අයගේ බුද්ධිය පහ කරන්නේ ලියා තිබේ. මේ ලෝකයේ ප්‍රඥාවන්ත මිනිස්සු හිතේ තියාගෙන ඉන්න දේවල් මේක දුන්නේ කවුද? දිව්‍යන් වහන්සේ තමයි මනුෂ්‍යයාට ප්‍රඥාව දුන්නේ. සිතන්ට ඒ හැකියාව දුන්නේ. ඊට පස්සේ කියනවා ප්‍රඥාවන්තයා කොතනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතනද? මේ ලෝකයේ වාද කරන්නා කොතනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන් වහන්සේ විසින් මෝඩ කළා නොවේද? මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ මෝඩ කර තිබෙනවා. මේක ඔබ තේරුම් ගන්න ඕන. මං නිසා දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා මුදරහ ගන්න. මං නිසා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව හැටියට ලෝකයා සූකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ හැඳින නොගත් බැවින් මේ ලෝකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේව හඳුර ගන්නට හැකියාවක් නැහැ. පාවුල්තුමා හරි අපූර්වට තර්කය කියනවා. මේ ලෝකයේ ප්‍රඥාවෙන් කවදාවත් දෙවියන් වහන්සේව හඳුර ගන්නට බෑ. ඇයි? මේ ලෝකයේ ප්‍රඥාව කියන්නේ දැක්කොත්, අසුවොත් අපි කියනවා පෝස්ට් මෝඩර්න් මයින්ඩ් එක. නැත්තම් මේ නූතන මනස තමයි දකින්න නැතුව, අසන්න නැතුව, ස්පර්ශ කරන්න නැතුව කිසි දෙයක් පිළිගන්න සූදානම් නැහැ. ඉතින් පාවුල්තුමා පැහැදිලිව කියනවා මේ ලෝකයේ ප්‍රඥාව ඇටියට දෙවියන් වහන්සේ ලෝකයා සූකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේව හැඳින නොගත් බැවින් මේ ලෝකයේ ප්‍රඥාව ඇදගෙන යන්නේ දෙවියන් වහන්සේගෙන් ඈතට. දෙවි කෙනෙක් නැත.
මේ ලෝකයේ ඊළඟට යම් යම් මතවාදයන් වලට තමයි අදගෙන යන්නේ. දෙවියන් වහන්සේ හඳුන් නොගත් බැවින් දේශනා කිරීමේ මෝඩකම කරන කොටගෙන අදහල්නන් ගලවන්ට දෙවියන් වහන්සේ සතුරුසේක. අදහිල්ල කියලා කියන්නේ. දෙවචනේ පැහැදිලිව කියනවා හෙබ්‍රෙය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ. අදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන මංසාද උන්වහන්සේ විද්‍යමාන බවත් උන්වහන්සේ ස්වයන්ලන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ. මේක ඇදහිල්ලේ පිළිබඳව ප්‍රශ්නයක්. ලෝකයාගේ ප්‍රඥාව නෑ. ඇදහිල්ල කියන්නේ මෝඩකම. නමුත් අපිට ඒක දෙවියන් වහන්සේගේ බලය. මේක හරි අපූර්වට පැහැදිලි කරලා දෙනවා මේ ලෝකීය ප්‍රඥාව සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අතර තියෙන වෙනස. කෙසේද යතිදෙවරු ලකුණු ඉල්ලති. යුදෙවරුන්ට තිබුණේ මේ ලෝකීය ප්‍රඥාව තමයි. චුද්ධ ලියවිල්ල මුල සිට අගට කියවලා තිබුණා පරණ කියසුනේ ලියවිලි. නමුත් ඔවුන්ට තිබුණේ මේ ලෝකීය ප්‍රඥාව, ස්වර්ගීය ප්‍රඥාව නෙවෙයි. ඊට පස්සේ කියනවා යුද කෙසේද යතිදෙවරු ලකුණු ඉල්ලති ග්‍රීකවරු ප්‍රඥාව සොයති. මොකද ඔබ දන්නවා ග්‍රීක දර්ශනවාදීන් ගොඩාක් ආවේ ග්‍රීක අධිරාජ්‍යයෙන් දන්නවා මේ ලෝකීය ප්‍රඥාව තමයි වුන් හොයන්නේ. නමුත් අපි කුරුසේ යනගසන ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමු. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක් කිය. අන්‍ය ජාතීන්ට මෝඩකමක් කිය. නමුත් කැඳවුම් ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීකවරුන්ට කැඳවුම් ලැබූ පිළිගත්තා වූ උන්වහන්සේ පිළිගත්තා වූ අයට දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් මංසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තේ. අපි ඒකට එනවා. දෙවියන් වහන්සේගේ දුර්ලභකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. මේකෙන් කියන්නේ උන්වහන්සේ මෝඩයි කියන එකද උන්වහන්සේ දුර්ලභ කියන එකද නැහැ. පෞල්තුමාට ස්ථාපිත කරන්නත් තහවුරු කරන්න අවශ්‍ය වුණා. මිනිස්සු හිතේ තියාගෙන ඉන්නවා නම් අපි ප්‍රඥාවන්තයි අපි සියල්ල දත් අපේ ප්‍රඥාව තමයි මේ ලෝකේ දැන් කල්පනා කරන්න පුළුවන්. මේ ලෝකේ තාක්ෂණ පැත්තෙන් කොච්චර දියුණුද? එතකොට ඒ මිනිස්යන්ට පෙනෙන අපි දන්නවා අද ගොඩාක් තාක්ෂණයේ පැත්තෙන් ලෝකයේ දියුණු වෙලා තියෙනවා. එතකොට මේක මේ පෞල්තුමා කියනවා මේ ඔබලා හිතේ තියාගෙන ඉන්න මිනිස්යාගේ ප්‍රඥාව නුඹලා හිතේ තියාගෙන ඉන්නේ මිනිස්යාගේ ප්‍රඥාවද කියලා දෙයක්. දෙවියන් වහන්සේගේ මෝඩකම ඊට වැඩිය ප්‍රඥාවන්තයි කියලා. ඒ කියන්නේ මේක ඇත්තටම පෞල්තුමා ගන්නේ මනුෂ්‍යයාට ඒත්තු ගන්න නුඹලා හිතේ තියාගෙන ඉන්නවා නුඹලා ප්‍රඥාවන්තයි කියලා. නමුත් දෙවියන් වහන්සේගේ මෝඩකම ඊට වැඩිය ප්‍රඥාවන්තයි කියලා කියන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට මනුෂ්‍යයාට ළඟාවෙන් තවත් හැකියාවක් නැහැ. මිනිස්සු හිතේ තියාගෙන දැන් අද ලෝකෙත් එහෙමනේ. ලෝකයේ තුල තියෙන දේවල් තුලින් හිතේ තියාගෙන ඉන්නේ අපි හරි දියුණු සමාජයක ජීවත් වෙන්නේ. සියල්ල බොහොම දියුණු සමාජයක තමයි ජීවත් වෙන්නේ. නමුත් මතක තියාගන්න ඕන මේක තමයි සත්‍යය. මිනිස්සු හිතේ තියාගෙන අද කොච්චර දියුණු තාක්ෂණය පාවිච්චි කළා. ඒ සියල්ල පරාදයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට. මේක තේරුම් ගන්න ඕන ඔබ. ඒ නිසා තමයි අපි කවුරු වුණත් ඔබගේ වෘත්තිය මොන ඔබ අධ්‍යාපනයේ පැත්තෙන් කොච්චර ඉහළට ඔබ ඉගෙනගෙන තිබුණත් ඒ සියල්ලෙන් ප්‍රයෝජනයක් නැහැ ඔබට ස්වර්ගීය ප්‍රඥාව නැත්තම්. ඒක මතක තියාගන්න ඕන. ස්වර්ගීය ප්‍රඥාව ලබන කෙනාට මේක මම පෞද්ගලිකව මම අත්දකින දෙයක්. ස්වර්ගික ප්‍රඥාව හොයන කෙනාට මේ ලෝකීය ප්‍රඥාව උන්වහන්සේ දෙනවා. ඒක මේ ලෝකයේ කාරණා පිළිබඳ උදාහරණයකට මම උගන්වන ඉතාම සංකීර්ණ විෂයන් විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධිය වෙන්න පුළුවන් අපි කියන අන්ඩර් ග්‍රැජුවේට් සහ පෝස්ට් ග්‍රැජුවේට් මේ දෙකටම උගන්වන ඉතාම සංකීර්ණ පරිගණක විද්‍යාව සම්බන්ධ විෂයන් මටම හිතා ගන්න බෑ සමහර දේවල් මම පන්තියට ගියාම
මේ දේවල් උගන්වනකොට පන්ති ළමයින්ට තේරෙන විදියට නැත්නම් සරලව මේ සංකීර්ණ දේවල් උගන්වන්නට උන්වහන්සේ පුදුම විදියට ඒ ප්‍රඥාව දෙනවා. ඇයි? මම හොයන්නේ මොකද මේ ලෝකේ ප්‍රඥාව නෙවෙයි. මම හොයන්නේ ස්වර්ගීය ප්‍රඥාව. ස්වර්ගීය ප්‍රඥාව හොයන කෙනාට උන්වහන්සේ මේ පොළොවේ දෙයක් දෙනවා. මේ දියුණුවයි හිතේ තියාගෙන ඉන්න නැත්තම් දියුණු තාක්ෂණික දේවල් අවබෝධ කරගන්න උගන්වන්නට උන්වහන්සේ ඒ ප්‍රඥාව දෙන. මේක මම පෞද්ගලිකව මටත් හිතා ගන්න බෑ. හරිම විශ්මය ජනක කාරණා මම අත්දකිනවා. උන්වහන්සේගේ මේ සුද්ධ වූ ප්‍රඥාව සොයන නිසා මට වැඩියේ ගොඩාක් ඉහළට ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්. නැත්තම් මට වැඩියේ මේ රටේ උපන්දාස ඉඳලම අධ්‍යාපන කටයුතු කරලා විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය අරගෙන ඉන්න අය බව සමහර වෙලාවට මම ගොඩක් ඒ ගැන සතුටු වෙනවා. සමහර කාරණා ඒ අයට තේරෙන්නේ නැතුව ගියාම ඒ අය මාත් එක්ක මගේ කලීග්ස්ලා නැත්නම් මාත් එක්ක උගන්නන අය මාත් එක්ක කතා කරන අය දේවල්. ඉතින් මට ගොඩක් සන්තෝෂයි. ඒ මිනිස්සු හොයලා තියෙන ලෝකීය ප්‍රඥාව. නමුත් උන්වහන්සේ මට දීලා තියෙන්නේ ස්වර්ගීය ප්‍රඥාව. ස්වර්ගීය ප්‍රඥාව දුන්නු කෙනාට මේ පොළොවේදී උන්වහන්සේ දෙන්න ඒක දීලා තිබෙනවා. ඒ දේ පොරොන්දු ඉෂ්ට කරලා තියෙන නිසා ඔබෙන් මම ආදරෙන් ඉල්ලනවා මේක ඔබට විතරක් නෙමෙයි ඔබේ දුවා දරුවන්ට ඔබ උගන්වන්නට ඕන. දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ බලය. මම ගොඩාක් වෙලාවට ඒත් එක්ක සාක්ෂි දරනවා මේ කාරණා සම්බන්ධව. මේ දේ ලැබිලා තිබෙන්නේ ස්වර්ගීයෙන් නැත්නම් ඉහළින් කියන කාරණේ. එයාට ඒක පිස්සුවක්, ඒක සමහරවල් ප්‍රතික්ෂේප කරනවා. සමහරලාට ඒක විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක මට උන්වහන්සේගේ බලය. එතෙන් ඔබට පේනවා ඇති මිනිස්යාගේ ප්‍රඥාව, මිනිස්යාගේ කෝණය, මිනිස්යාගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ කාරණා ප්‍රතික්ෂේප කරනවා. ඒක පිස්සුවක් ලෙස. දැන් උදාහරණයක් ඇරෙන්න අපි උන්වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අය. උන්වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අය කියන කතාව ඒ මිනිස්සු අපි දිහා බලලා hina වෙනවා. මොනවද මේ කියන්නේ? නොදක්නා දෙවි කෙනෙකුට එනවා කියලා බලාගෙන ඉන්නවා. ඒක ඒ වෙන මිනිසයන්ට ඒ ලෝකීය ප්‍රඥාවෙන් ඔප්පු කරන්න බෑ. ලෝකීය ප්‍රඥාව පාවිච්චි කරලා ඔප්පු කරන්න පුළුවන් ද උන්වහන්සේ ස්වර්ගයේ ඉන්නවා, ස්වර්ගයේ විනිශ්චයක් කිරීගෙන යනවා, උන්වහන්සේ දෙවෙනි වරෙන්ට යනවා, අපව ස්වර්ගයට අරගෙන යන්න යනවා, ස්වර්ගය කියලා තැනක් තියෙනවා. ඔප්පු කරන්න පුළුවන් ද ලෝකීය ප්‍රඥාවෙන්? ලෝකීය මිනිසයන්ට ඒක පිස්සුවක්. ඉතින් මතක තියාගන්න ඕන උන්වහන්සේ අපිට සියල්ල ස්වර්ගීක මේ අදෘශ්‍යමාන දේ සුද්ධ ලේවිල තුලින් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. මේ අදෘශ්‍යමාන දේ සොයන්නන්ට උන්වහන්සේ දෘශ්‍යමාන දේ තුලින් අදෘශ්‍යමාන දේ දකින්නට උන්වහන්සේ උදව් කරනවා. දැන් සහෝදර සහෝදරි මෙතන අපි දකිනවා බලය පිළිගැනීම, සමාව දීම, ගැළවීම වෙතර ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් යොමු කරන්නා වූ ආකාරය හරි අපූර්වට අපි දකිනවා. ඉතින් අපි මතක තියාගන්නට ඕන හරි අපූර්ව පාඩමක් අපි ඉගෙන ගන්න. ඉතින් ඔබට පේනවා ඇති කුරුසියේ පණිවිඩය දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයේ සූකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ හඳුන්වනවා. දැන් මම මේක ඔබට පැහැදිලි කරලා දුන්නා. ලෝකයේ ප්‍රඥාවෙන් අපිට උන්වහන්සේව හඳුනා ගන්න හැකියාවක් නැහැ. ලෝකයේ ප්‍රඥාව අපව ඇදගෙන යන්නේම දේවවාදයට. ලෝකයේ ප්‍රඥාව අපව ඇදගෙන යන්නේ පරිණාමවාදයට. ඒ ලෝකයේ ප්‍රඥාව. ඒ නිසා තමයි පාවුල්තුමා මේ කවුන්ට කියන්නේ. නුඹලාගේ ලෝකයේ ප්‍රඥාවෙන් නුඹලට දෙවියන් වහන්සේව හඳුනා ගන්නට බෑ. නුඹලා ස්වර්ගීය ප්‍රඥාවෙන් පූර්ණ වෙන්න ඕන. ස්වර්ගීය ප්‍රඥාව තියෙන්නේ මෙතන. දෙවියන් වහන්සේට බය වීම ප්‍රඥාවේ පටන් ගන්නනේ. දෙවියන් වහන්සේට බය වීම උගන්වන්නේ කොහෙද? සුද්ධ ලේවිල තුල. සුද්ධ ලේවිල තුල ඉගෙන ගන්න, සුද්ධ ලේවිල තුලින් පෝෂණය වෙන කෙනා, සන්නද්ධ වෙන කෙනා තුල ස්වර්ගීය ප්‍රඥාව උන්වහන්සේ දෙනවා. ඉතින් මතක තියාගන්නට ඕන. ඒකයි මම අපිට කිව්වේ කුරුසියේ පණිවිඩය දේශනා කිරීම
ගොඩක් අයට ඒක මෝඩකමක්. ඒක පිස්සුවක් බවට පත් වුණා. මොකද ඒ හේතුව තමයි දීතිය කතාව 21 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා කුරුසියක් එල්ලන්නේ ශාපලද්ද ආය. ශාපේට පාත්‍ර වුණ ආයව තමයි කුරුසිය එල්ලන්නේ. ඉතින් යුදෙවරුන්ට ඒක ලැජ්ජාවක්. ඔවුන්ගේ මෙසියස් වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කාරයා කුරුසිය කෙලිලා මැරලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රජෙක්. රජ පෙළපතින් ඇවිල්ලා ඔවුන් මේ දේශපාලනික වශයෙන් ඔවුන් ගලව ගනී කියන කාරණේ. ඔවුන් දැක්කේ නැහැ ශුද්ධ ලීවිල තුල ඔවුන්ගේ ලීවිල තුල ඔවුන් දැක්කේ නැහැ. මෙසියස් වහන්සේව. ඒ නිසා ශුද්ධ ලීවිලේ අපි මොකද කරන්න ඕනේ? ගැඹුරින් අතර එදා යුදෙව්වරුන්ට සිදු වුණු දේ අපිට නොවන පිණිස අද භෞතික යුදෙව්වරුන්ට යුදෙව් සමාජයට සිදුවෙලා තිබෙන දේ නොවන පිණිස භෞතික කිතුණු සමාජයට සිදුවෙලා තිබෙන දේ අපිට නොවන පිණිස ඔවුන් මෝඩකමයයි පිස්සුවයි කියයි හිතේ තියාගෙන ඉන්න දේ අපි පැහැදිලිව දන්නවා ශුද්ධ ලේවිලත් ඒක තමයි ගැලවීමක තමයි දෙවියන් වහන්සේගේ බලය. ඉතින් මතක තියාගන්න ඕන මේ ගැලවීමේ සලස්ම මේ ගැලවීමේ සලස්ම අපි ශුද්ධ ලේවිලතුලින් හරියට ඉගෙනගෙන මොකද කරන්න ඕනේ? උන්වහන්සේ අපිට දී තිබෙන මේ ශුද්ධ වූ ගැලවීම අපි තදින් අල්ල ගන්න ඕන. මම මේ කොටස කියුවා මම ඔබට පැහැදිලි කරලා දුන්නා දෙවියන් වහන්සේ මෝඩත් නැහැ උන්වහන්සේ දුර්වලත් නැහැ. මේ උපහරණය පෞල්තුමා ගන්නේ මොනවා කරන්නද? මිනිසයා හිතේ තියාගෙන ඉන්නවා හරි දියුණුයි ප්‍රඥාවන්ත සමාජයක බොහෝම දියුණු තාක්ෂණයෙන් පිරුණු සමාජයක අපි ජීවත් වෙන්නේ. මේිට මිනිසයා දියුණුවේ එලිපෙත්තටම බොහෝම ඉහළට ඇවිල්ලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේට ඒක දෙවියන් වහන්සේගේ මෝඩකම ඊට වැඩිය ප්‍රඥාවයි කියලා උන්ට මේ උපහරණය ආරම්භ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් එක්ක මිනිසයාට හැරෙන්නවත් බෑ කියන කාරණේ මිනිසයාට පැහැදිලි කර දෙන්න තමයි පාවුල්තුමා මේ වචනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අද පාඩම හරි ලස්සනයි. අපි මතක තියාගනිමු. සොයමු මොන ප්‍රඥාවද? ස්වර්ගීය ප්‍රඥාව. කුර්සියේ පණිවිඩේ සොයමු. අන්න එතනයි සබෑ ප්‍රඥාව තිබෙන්නේ. එතනයි ගැලවීම තියෙන්නේ. එතනයි සැනසීම තියෙන්නේ. සාන්ත සමාදානය තියෙන්නේ. සබෑ ප්‍රීතිය තියෙන්නේ එතන. මිනිස්යාගේ ප්‍රඥාව නෙවෙයි. මේ කාරණේ අපි අවබෝධ කරගෙන ඒ වගේම ලෝකයට අවබෝධ කර දෙන්න ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.